ඩේ ටු ඩේ කියලා කියන්නේ ළමයි ලොකු shopping mall එකක්. ඒකේ තියෙනවා සෙරෙප්පු, ඇඳුම්, ඒ වගේම කනබඩු, ෂැම්පූ මේ ඕන දෙයක් තියෙනවා. ඉතින් මේකේ ගොඩක් වෙලාවට ගොඩක් දේවල් ලාභයට දානවා. සාමාන්‍යයෙන් ඇඳුම්, සෙරෙප්පු වගේ දේවල් තමයි ගොඩක්ම ලාභයට දාන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඇත්තටම මේ කියනවා වගේ මේකේ සෙරෙප්පු, ඇඳුම් ලාභයිද කියලා. ඉතින් vlog එක අන්තිම වෙනකම් බලන්න. අනිත් vlog මේ මට මේ ඔයා කියන්න. අපේ දුෂී දාපු hair style කරන්න. Oh my god! Wow! මේ අයතින් පේන්නේ අජමාන් ඩේ ටු ඩේ එක. ඉතින් අජමාන් වල සෑහෙන ගොඩක් තැන්වල තියෙනවා ඩේ ටු ඩේ. ඉතින් මේ අපි යන්නේ අපට ළඟම තැනට තමයි. ඉතින් අපි අපේ වාහනේ මේ මෝල් එක ඇතුලේ එන්ට්‍රන්ස් එකට දාලා තමයි යන්නේ. ඉතින් අපි ගිහලා බලමු ඇතුලට. ඉතින් අපි අපේ වාහනේ පාක් කරලා දැන් මේ උඩට යනවා. ඉතින් මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. මේකේ මුල්ම තට්ටුවේ තියෙන ළමයි කන බොන බඩු. දැන් මේ දෙවෙනි තට්ටුවට මම හිතන්නේ මං ආවේ. ඉතින් මෙතන තනිකරම තියෙන්නේ ෂූස් තමයි. ඉතින් නොඑක් જાතියේ ෂූස් තියෙනවා ළමයි. ඔයාලා විශ්වාස කරනවද දන්නේ මේ ෂූස් එක ඩිරාම් 10යි. කියන්නේ 11ක් වෙන 10 යනවා. මේ කියන්නේ 11ක් වෙනවා. ඩිරාම් 11ක් කියලා කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලා හිතන්න ලංකාවේ මේ වගේ ගානකට මින් සපත්තු දෙකක් ගන්න පුළුවන් ද ළමයි බෑනේ ඇත්තටම. ඒ වගේම මේවා මාරම ක්වොලිටි ළමයි. මේවට පාවිච්චි කරපු දේවල් එහෙමවත් නෙමෙයි. ඇත්තට මේවා මාරම ක්වොලිටි සපත්තු. ඒ වගේම මේවේ බ්‍රෑන්ඩඩ් එකක් නැහැ. මේවා ඔක්කොම බ්‍රෑන්ඩඩ් නෙමෙයි. නමුත් මේවේ ක්වොලිටි එක මේකේ ස්ට්‍රෝං එක ඇත්තටම මාරම පර්ෆෙක්ට් මාරම හොඳයි. ඉතින් මේ තියෙන ළමයි පිරිමි අයගේ සෙක්ෂන් එක. මේ සපත්තු මම ඔයාලට පෙන්නන්නේ පිරිමි ළමයින්ගේ ඒවා. ඉතින් දැන් අපි යමු ගහ ළමයින්ගේ සරපු බලන්න. හරි. දැන් මේ තියෙන්නේ ගහ ළමයින්ගේ ෂූස්. ඉතින් ගහ ළමයින්ගේ ෂූස් පිරිමි ළමයි වගේම තමයි. චූටි වෙනසක් වගේ තමයි තියෙන්නේ. උනට මාරම ලස්සනයි. මාරම ක්වොලිටි. ඉතින් මේවත් ඔක්කොම ඩිරාම් 10 ඉඳන් තියෙනවා. සමහරක් ඒවා ඩිරාම් 20 ඉඳන් තියෙනවා. ඩිරාම් 20ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1900ක් 1800ක් වගේ තමයි. දැන් රේට් එකත් එක්ක 90. ඉතින් මෙතන ළමයි ඔයාට කියන්නේ සෙරප්පු 10000ක් විතර සපත්තු ඊටත් වඩා වැඩි සෑහෙන වැඩි ප්‍රමාණයක් තියෙනවා. එක විදිහේව එක ඩිසයින් වලින්. ඉතින් මාරම ලස්සනයි. මේ වගේ තැනකට ආවට පස්සේ මේ සපත්තු ටික දාලා යන්න දුකයි. ඉතින් අපි මෙතනදී shopping කරා සපත්තු ගත්තා. ඉතින් මෙතන පොඩි ළමයින්ටද මැදි වයස ළමයින්ටද චූටි බබාලටද මේ හැම කෙනෙක්ටම තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ වින්ටර් වලට දාන සපත්තු. ඉතින් මේ වින්ටර් වලට දාන සපත්තුත් මාර ලස්සනයි. මාරම ක්වොලිටි. ඊට පස්සේ දැන් ආවේ අපි මේ ස්ලිපර්ස් තියෙන පැත්තට. ඒ වගේම හයි හීල්ස් තියෙන පැත්තට. ඉතින් මෙතන තියෙනවා වින්ටර් වලට දාන ෂූස් තියෙනවා. ඒ වගේම අවුට්ඩෝර් දාන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් මෙතන ගොඩාක් දේවල් තියෙනවා. අරාබියේ දාන ඒවත් තියෙනවා. හීල්ස් තියෙනවා. ඉතින් මෙතන සෑහෙන දේවල් තියෙනවා. මාරම ලස්සනයි. එකක් කියලා හිතාගන්න බැරි ළමයි ඔක්කොම සරපු වගේ ලස්සනයි. මේ ඔක්කොම අරන් ගිහලා මට ගෙදර දාලා තියාගන්න හිතෙනවා. Oh my god! Wow! ඔයාලට පේනවා ඇති මේව මාරම ක්වොලිටි. ඉතින් මේක මම හිතන්නේ මම මේ වේගට වොයිස් කරන්නේ පස්සේනේ මට මේක ගාන මතක නැහැ. මම හිතනවා මේක ඩිරාම් 11ක් වගේ වෙන. ඩිරාම් 11ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 900ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ අම්මා දාන ෂූසුත් සෙරප්පුත් ලොකු ගාණක් වෙන්නේ ළමයි. ඩිරාම් 10 ඩිරාම් 11 ඔන්න ඔහොම මේ ඩිරාම් 20 දාලා තියෙන ඒවා ඔක්කොම මේ අඩුවට යනවා. තව එකක් කියන්න ඕනේ මෙතන තියෙන හැම ෂූස් එකක්ම හැම හීල් එකක්ම ලොකු මිලක් නැහැ. ඩිරාම් 20ට එහා යන්නේ නැහැ. ඩිරාම් 20න් අඩු ගණන් වලට තමයි තියෙන්නේ. ඩිරාම් 20 තමයි වැඩිම ගාණ. ඉතින් ෂූස් ඩිරාම් 14 15ට ඔන්න ඔහොම ගණන් වල තියෙනවා. ඉතින් මාරම කොලෙක්ෂන් එකක් තමයි. මාරම විදිහට සෙරපු සපත්තු තියෙනවා. විතර ළමයි හිතා ගන්න බෑ අපි මොකද්ද ගන්න ඕන කියලා. ඔයාලත් මෙහෙමද ළමයි කණ්ණාඩියක් හම්බ වුණාම මට නම් ඉන්නම බෑ. ඔය කණ්ණාඩිය ගාවට ගිහලා ඉතින් ෆොටෝ ගහලා වීඩියෝ කරලා ඔය වගේ චූටි ආතල් එකක් ගන්නවා. ඉතින් ඔයාලත් එහෙමද?
අනේ ඊළඟට ආවේ බෑග් තියෙන පැත්තට. ඉතින් මෙතනත් ඔෆිස් ගෙනියන්නද ඕනම බෑග් එකක් තියෙනවා. ඕනම වර්ගයේ බෑග් එකක් තියෙනවා. මෙතනත් ඔෆර් යනවා ළමයි. වැඩිම ඩිරාම් 20 තමයි බෑග් එකක්. ඊට හා වැඩි නැහැ. ඩිරාම් 20න් මෙහා තමයි තියෙන්නේ. අඩු ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් මේ හැම බෑග් එකක්ම එහෙම තමයි. මාරම ලස්සනයි. මාරම කොල්ලේ බ්‍රෑන්ඩඩ් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් උත් ඇති මෙතන. ඒනට බ්‍රෑන්ඩඩ් නෙමෙයි. මම දන්න තරමේ බ්‍රෑන්ඩඩ් නෙමෙයි. මම දන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. ඒ වුණාට මාරම ක්වොලිටි බෑග් එක වුණත් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම බෙස්ට්. ගොඩක් හොඳයි. පස්සේ යනවා අපි ආසම තැනකට තමයි ළමයි මේ යන්නේ. මෙතනට ගියොත් වීඩියෝ කරනවදෝ නැද්දෝ කියන එකත් අමතක වෙනවා. කොහේද? ඇඳුම් පැත්තට. ඉතින් අපි ගිහලා බලමු ඇඳුම් මොන වගේද කියලා. මෙතන දාලා තියෙන මේ පිරිමි ළමයින්ගේ ෂෝට් තියෙනවා. ඉතින් මෙතන මේවා ඩිරාම් 10, ඩිරාම් 11, ඩිරාම් 12 මේ වගේ ගණන් වලට තමයි තින්නේ. ඔය ඉතින් අපේ නේෂ් ගානක් වෙනවා ඩිරාම් 6යි 99 කියලා කියන්නේ ඩිරාම් 7ක්. ලංකාවේ සැලෙන් රුපියල් 600ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මෙතන තියෙන ළමයි ගොඩක් හොඳ ක්වොලිටි ඇඳුම් මෙහිම ෂර්ට් එහෙම තියෙනවා. ඒක අපි තෝරලා පෙරලා තමයි ගන්න ඕන. ඉතින් මාර ලස්සනයි. ඊට පස්සේ මෙන්න තියෙනවා ෂේන් එකෙන් ෂේන් අවුට්ලට් වලින් එන ඒවා තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනත් අස්සට වෙන ඒ කියන්නේ එකම ඇඳුම 10 පාරක් විතර නැහැ. එහෙම තියෙන කලාතුරකින් මේවේ හොඳට ඉතින් අවුස්සන්න ඕනේ ළමයි. ඒ කියන්නේ ඇතුළට වෙන්න වගේ තමයි සමානෙන් හොඳ ඇඳුම් එහෙම තියෙන්නේ. ඉතින් මෙතනත් සෑහෙන්න හොඳයි. සෑහෙන්න ඇඳුම් ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් හොඳ ක්වොලිටි ඒවත් තියෙනවා. ක්වොලිටි නැති ඒවත් තියෙනවා. ඒ වගේම ෂේන් එකේ විතරක් නෙමෙයි මෙහි ඩේ ටු ඩේ එකකින් ගහන ඒවත් තියෙනවා. ඒකම ෂර්ට් එකෙන් ගොඩක් ගන්න පුළුවන් ඔය තියෙන්නේ. අන්න ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් අපේ නේෂ්ලාගේ අම්මට මම හිතන්නේ බර්ත්ඩේ එකකට අපි යාට ඇඳුමක් කරන් දෙන්න ඇඳුමක් බලන්න තමයි ආවේ. පල්ලෙහාට යනවා අම්මා නංගි සොයාගෙන. ඉතින් අපි බලමු. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ කිචන් එකට අවශ්‍ය ඕනම බඩුවක්. ඉතින් මට අවශ්‍යතාවයක් නැහැ හැමදාමකට. ඉතින් මෙතන බිහිගන් තියෙනවා, හැන්දි තියෙනවා, ගෑරපු තියෙනවා, සේරව තියෙනවා තමයි. ඊට පස්සේ බෝතල් තියෙනවා. මේ චූට් ළමයි ඉන්නවනම් එයාලට අවශ්‍ය චූට් ළමයිට විතර නෙමෙයි ගහ ළමයිනුත් දැන් ලොකු පොඩි කියලා දෙයක් නැහැ. හැමෝම වගේ පාවිච්චි කරනවා. ඉතින් මේවා සෑහෙන්න අඩුයි. මන් දන්නේ නැහැ ලංකාවේ කොච්චර ගාණක් වෙනවද කියලා මේ බෝතලයක්. මේක ඩිරාම් 899ද 9ක්ද කොහෙද? ඉතින් 9ක් කියලා කියන්නේ ළමයි ලංකාවේ සල්ලි වලින් රුපියල් 800ක් වගේ තමයි. අරන් දෙනවද? ගන්නද? 9යි. ඩිරාම් 9. මේ ෂෝට් එක. අරන් දෙනවද? අරන් දෙනවා. ගන්නදාංගි? අරන් දෙන්නල්ලද අම්මා? කීයද? ඩිරාම් 9. අන්තිමට තමයි මම මේ වීඩියෝ එකේ වොයිස් එක අයින් කරලා බලන්න. මොකද ඒකේ අපි දෙන්නට බයිනවා මට නම් ඉරේ බයිනවා. ඔයාලා මේකට આવොත් ඔයාලව ගලව ගන්න බෑ. මොකද අපි මෙතනට ආවේ නම්මයි තව කඩේකට යන්න ඕන නිසා. ඉතින් මෙතනදී මට ගොඩාක් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. ගොඩාක් තැන්වල මේක එකපාර ඇවිදලා ඉවර කරගන්න බැරි තැනක් මේ මෝල් එක. ඉතින් අපි පස්සේ මේකේ වීඩියෝ එකක් මම හරියට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අපි දැන් යනවා අපි ගත්ත බඩු ටික බිල් කරගන්න. ඉතින් ගයිස් මම ඔයාලට මේ වීඩියෝ එක මගේ පරණම වීඩියෝ එකක් ඒ වුණාට ඉතින් මම මේක එඩිට් කරා වොයිස් කරන්න කම්මැලි ඒ වුණාට කම්මැලි කියලා බෑ. ඉතින් ඔන්න මම ඔයාලට මේ වීඩියෝ කරන් ආවා. මම ඔයාලට අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉක්මනටම. ඉතින් එහෙනම් අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බලපුවා ඔයාලට ගොඩාක් thank you. හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් දැන් අපි යනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. bye.